ගොඩක් දේවල් තියෙනවා යෂ් ගැන කියන්න. හැබැයි දේවල් කිව්වම ඔයාලා හිතයි මම තරහට කියනවා කියලා. යෂ් කියන්නේ එහෙම ලේසියෙන් ලං කරගන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි. තපොඩ්ඩේ මිනිහා මගේ බෑන්ඩ් එකට ෂොට් එක දීලා නවත්තී. ඇයි ඉතින් තවත් ඒවා තියාගෙන ඉන්නේ? මට නම් මිනිහව තියාගෙන කිසිම උවමනාවක් නැහැ. මේ අපේ බෑන්ඩ් එකේ කට්ටියනේ මිනිහට වහ වැටලා ඉන්නේ. මට හිතුණා. එයා මෙහි ඇවිල්ලා අපි වන්ද පැන්දිල්ල හැටියට එයා වගේ මිනිස්සෙක් කියලා මට නිකම්ම හිතුණා. බොරු කියන්න එපා කසොන්. යෂ් කියලා කියන්නේ එහෙම මිනිස්සෙක් නෙවෙයි. අමේලියා ඔයා මොනවාද යෂ් ගැන දන්නේ? මම යෂ් වඳුරන්න අවුරුදු ගානක් තිස්සේ ඉඳන්. එයා හරි ඉක්මනට වෙනස් වෙලා. ඔයා ළඟ තියෙන ටිකක් නැති කරලා යන જાතිය මිනිස්සෙක්. තාත්තා මේ කසොන්. කසුන් දිසිල්වා. කොහොමද පුතා? ඉන්න අංක මම මේ යන්න කියලා. ඔයා කතා කරපුවා මං අහගෙන හිටියේ. මං වැරදි දෙයක් කිව්වද? ඔයා හරි දෙයක් කිව්වද වැරදි දෙයක් කිව්වද කියන එක අපි පැත්තකින් තියමුකෝ. මේ ගෙවල් ගානේ ඇවිල්ලා කේලම් කීකේ යන එක පිරිමි ගතියක් නෙවෙයි පුතා. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට